Hi guys, साधारण පිළිගන්නවා ටූනිස්කොප් මගේ YouTube channel එකට. ඔයාලට මේ channel එකෙන් animation cartoons, animated movies බලා ගන්න පුළුවන්. guys, මම subscribe කරලා තියාගන්න. guys, අද මම ඔයාලට කියලා තියෙන්නේ රියෝ පළවෙනි කතාව. කියන වැඩි කතා නැති යමු වීඩියෝ එකට. ඉතින් මේ තියෙන්නේ බ්‍රසීලයේ රියෝ නගරේ කැලයක්. වනාන්තරයේ කුරුළු සසු ගොඩක් ඉන්නවා. ඉතින් මෙයාලා මේ වනාන්තරේ ගොඩක් සතුටින් තමයි ඉන්නේ. ඉතින් මේ ඉන්නේ මේක තමයි ප්‍රධාන චරිතේ. මෙයා නම බ්ලූ. ඉතින් මෙයාලට මෙහෙම වැඩි වෙලාවක් සතුටින් ඉන්න හම්බෙන්නේ නැහැ. මොකද මෙතනට මිනිස්සු ඇවිල්ලා මෙයාලා අල්ලගෙන යනවා. මෙයාලා මේ අල්ලන් යන්නේ ඇමරිකාවේ අයට විකුණන්න. ඉතින් මෙයාලව මේ ප්ලේන් එකේ පටවලා ඇමරිකාවට තමයි මේ ගෙනියන්නේ. ඉතින් මේ ලෝරිය අරන් යන්නේ අරන් ආපු කුරුල්ලෝ ටික. ඉතින් මේ ලෝරිය මේ ඉස්සරහට ඇද්දි පිටිපස්ස දොර ඇරලා එක පෙට්ටියක් උඩට වැටෙනවා. මේ පෙට්ටිය ඉන්නේ බ්ලූ. බ්ලූව ගන්න එතනට එනවා මෙතන පුංචි කෙල්ලෙක්. ඉතින් දැන් මේ රියෝයි මේ පුංචි කෙල්ලයි ගොඩක් ලොකු වෙලා. මේ කෙල්ලට දැන් තියෙනවා බුක් ෂොප් එකක්. මේ දෙන්න කාලේ ගත කරන්නේ හරිම සතුටින්. මේ ඉන්නේ ටූලියෝ යා පක්ෂි විද්‍යාඥයෙක්. මෙතට එන්නේ බ්ලූ හොයාගෙන. මොකද බ්ලූ කියන්නේ හොඳ පක්ෂි විශේෂයක්. මොකද එයා විතරයි මේ ලෝකෙට එයාගේ වර්ගකින් ඉන්නේ. හැබැයි දැන් මෙතන කියනවා බ්‍රසීලයේ තව මෙයාගේ ජාතියේ ගෑනු සතෙක් ඉන්නවා. අපි මෙයාව බෝ කරමු කියලා. මේ ගෑනු සතා ඉන්නවා කියන්නේ බ්‍රසීලයේ. ඉතින් මේ ලින්ඩා නම් මේකට කැමති වෙන්නේ නැහැ. බලමු කතා මොකද වෙන්නේ කියලා. ලින්ඩා කියනවා මෙයාට පියා බන්නවත් බෑ කියලා. බයි මේක විශ්වාස කරන ටූලියෝ මේ බ්ලූ වලලා විසි කරනවා මෙයා පියා බයි කියලා. හැබැයි ඒකට බ්ලූ බිම වැටෙනවා. ඊට පස්සේ මේකේ තරහ යන ලින්ඩා ටූලියෝ මෙතන එළියට දානවා. ඊට පස්සේ ටූලියෝ මෙයාට මේ කාඩ් එක දීලා යා මෙතන යනවා. ඊට පස්සේ ඔන්න බ්ලූ පියා මන්න හදනවා. හැබැයි මෙයාට පියා මන්න බැරි වෙනවා. මේක දකින්න ලින්ඩා දැන් මෙයා හිතනවා මෙයා බ්‍රසීලයේ අරන් ගියා නම් හොඳයි කියලා. ඊට පස්සේ මෙයාලා බ්‍රසීලයේ යනවා. ඉතින් මේ කාලේ බ්‍රසීලයේ ලොකු උත්සවයක් තියෙනවා. ඉතින් මෙයාලා මේ ඉස්සරහට එනකොට බ්ලූට තව යාළු දෙන්නෙකුත් හම්බ වෙනවා. ඉතින් මෙයාලා මේ කතා කරගෙන යද්දි මෙයාලා පරීක්ෂණකාරයෙක් වෙනවා. මෙන්න මෙතන ඉන්න සුදු පාට කුරුල්ලා මේ අහිංසකයා වගේ හිටියට ඌව අරන් යන්න ඔන්න ඊට පස්සේ ඌව ලස්සන කරලා පොඩි කැලයක් වගේ කූඩුවක් ඇතුළට දානවා. ඔන්න එහෙනම් guys අද කතාව ඉවරයි. අපි part 2 එකෙන් හම්බෙමු. subscribe කරලා තියාගන්න.